රත්මලානේ කුඩු රජු රසල්ගේ ගෝලයෝ ලින්ටන් අත්අඩංගුවට ගත් පසු ඔහුට ලබා දෙන දුරකථන ඇමතුම්. හරිද මම කියන්නේ දෙයක් නෑනේ. හරිද? එතකොට ඔතන මගේ නම සම්බන්ධ වෙන්නේ කොතනින්ද කියලා කරලා දන්නව ඇතිනේ. එතකොට මාට සර්ලා ෂේප් කරා දී මිනිසුන් එල්ල ගාලා ඔක්කොම කළා. ඒ බොරු සර් අර පේජ් වල තියෙන උන් කියන ඒවා ඔය චමිලගේ වැඩ සර්. හරිද? පප්පුවගේ පුතා ඉන්නේ ගෝතියා. ඌ දන්නේ ඔක්කොම ඉස්සෙල්ලා. සර්ලා මොකක් හරි ඉන්ක්වයරි අධිකාරියක් කරාද කියලා හැම දෙයක්ම යාර මට ඉන්නේ දරුවෙක්. හරිද? යාර මං කෙටියෙන් කියන්නම්කෝ. මම හරි කෙලින් වැඩ කරන මිනිහෙක්. හරිද? මගේ දාරු දෙන්න බලලා මගේ කාගවත් චේප් නෑ. අපි බලාගෙන හිටිය වෙනකල් එච්චර. මොකද ඔය ඉතල දන්නව ඇති මගේ බඩු නෙමෙයි. කොහමද ඌ අල්ලගත්තේ මම ඌව ගෙදර යවන්න කියලා අරුට මාරෑ කෝල් කරලා කිව්වේ. හරිද? ඔන්න පිටට කවුද මේ මොකද අර අයිතිකාව මන් දන්නේ හරියට ඌ. දවස් දෙකක් කතා කරලා තියෙනවා. බිබී ඉන්නකොට රෙස්ටුරන්ට් එක මං කෝ ගෙදර එක්කන් යන්න අයියේ ගෙදර දාලා මට කෝල් එකක් ගන්න කියලා. කෝල් එකක් ගන්නවා මට උදේ 8ට තමයි ආරංචි එන්නේ මෙන්න මේ මනුස්සයා ඇරස් කළා කියලා බඩුත් එක්ක. මගේ බඩු මගේ නම කියන්නේ. ඇරස් කළා කියලා බටාරේ නෝනකට කතා කළා. ඒ කිසි බණ්ඩාරගෙන නෙමෙයි මට කිව්වේ. අය මගේ බොරු නෑ. මං සර් කියන්නේ නැති දේ කියන්නේ කියන දේ ඇත්ත. හරිද? වැඩක් නෑ සර්. ඉතින් මේ මිනිස්සු මේ මට කරපු දේවල් කියන්න කැමති නෑ. ඔය අංජුගේ ගෝලේ අපේ මිනිස්සුන්ට ගහන්න ගිහින් වඳින්න ඕනේ ඔය මිනිස්සු. ජීවත් වෙලා ඉන්නවා මං හින්දා. වැඩක් නෑ සර් කතා කරලා මම සර්ට පස්සේ කතා කරන්නම්. මං කියන්න ලැජ්ජයිද? ගිහින් දැන් වලට ගිහින් චක්කිලි වගේ ගන්න. ඔවා ඒ දින සිගරට් නිකන් හරිනම් ගිහින් එච්චරට උදව් කරපු මිනිස්සුම සත පාග ජීවිතේට උදව් කිල්ලන්නේ. මට එක පොලිසියකින් ජීවිතේට උදව් මේ මගේ පළවෙනි කේස් එක ඔබ. මට විරුද්ධව දාපු. නැත්තම් ආයි 2007 මට ආයුධ නඩුවක් තියෙන එක අතින් දාපු එක. හරිද? මගේ පළවෙනි නඩුව හරිද? මං කොහොමද ලොකු සර්ට කතා කරන්නේ ලොකු සර් අනිවිදයක් තියලා තිබුණා අපේ ලෝයර් කෝල් එකක් ගන්න කියලා මම ඉතින් අර හරි නෑ ඉන්ක්වයරි එකක් යන අතරේ ගන්න රිමාන්ඩ් කරාට පස්සේ කොල්ලා අරගෙන කියන්නේ කියලා හිටියේ. කොහොම කනගාටුයි ඉතින්. අපි මේ මොකද ඕලුගල සර් මොකක්ද ලෝයර් කියලා කතා කරන්න කියන බලන්න කියලා. මම කතා කරන්න ගියේ නෑ ඉතින් දැන් ඉන්ක්වයරි එක යනවා නේ සර් හරි නෑ මේ ඉන්ටර්වියු කරන එක. මේ කිව්වලා සර් ඔය බඩු මගේ නෙමෙයි සර්. ඔබ දන්නේ නැහැ. ඉතින් මම කොල්ල හරි මොනවා හරි දෙන්න කිව්වද? මට මේ වැදිලා තියෙන මගේ වෙන්නේ අද මාස saya putih balan ko masuk kamar ke di sini kamu din ko lagi lagi di sini hari ini masih baru hari saya